අද අපි කතා කරන්න යන්නේ දැන්නම් ගොඩක් දෙනෙක්ට අමතක වෙලා ගිය ඒත් හරිම පුදුම හිතන සීනයක් ගැන. ඒ තමයි න්‍යෂ්ටික බලයෙන්, ඒ කියන්නේ පරමාණු බලයෙන් දුවන කා. දැන් මේක ඇහුවම විද්‍යා ප්‍රබන්ධ කතාවක් වගේ නේද හිතෙන්නේ. ඒත් විශ්වාස කරන්න මේක දවසක ඇත්තක් වෙන්න ගොඩක්ම ආසන්න වුණු දෙයක්. හිතලා බලන්නකෝ. එක පාරක්වත් ගෑස් ගහන්න නවත්තන්න නැතුව සැතපුම් 5000ක දුර එක දිගට යරවා. ඒ කියන්නේ හරියට ලංකාව වටේ 10 පාරකටත් වඩා යන්න පුරුවන් ගමනක් එක ඉන්ධන පිරවුමකින්. මේක තමයි මීටර් දශක ගණනාවකට කලින් තාක්ෂණයෙන් අපිට දුන්න ඇත්තම ඒත් ඇදහගන්න බැරි තරමේ පොරොන්දුව. ඉතින් මේ විග්‍රහය පුරාවට අපි මුලින්ම බලමු මේ අදහස ආවේ කොහොමද? මොකක්ද මේකට පසුබිම වුණේ කියලා. ඊළඟට මේ අදහස වෙනුවෙන්ම නිර්මාණය වුණු අමුතුම කාර් මොනවද කියලා අපි බලනවා. ඊට පස්සේ ඇයි මේක කවදාවත් ඇත්තක් වුණේ නැත්te කියලා හොයලා බලලා අවසානයේට මේ සිහිනෙන් ඉතුරු වුණු පුදුම හිතෙන උරුමය ගැනත් කතා කරමු. හරි අපි එහෙනම් පළවෙනි කොටසින් පටන් ගමු. ඇත්තටම කාර් එකකට න්‍යෂ්ටික රියැක්ටරයක් දාන්න තරම් අදහසක් එන්න මොකක්ද ඒ කාලේ තිබුණු පසුබිම? දෙවැනි ලෝක යුද්ධයේ ඉවර වුණාට පස්සේ ලෝකයේ තිබුණේ අලුත් බලාපොරොත්තුවක්. පරමාණු බලය කියන්නේ විනාශයට විතරක් තියෙන දෙයක් නෙවෙයි, සාමාන්‍ය මිනිස්සුන්ගේ ජීවිත හොඳ අතට හරවන්න පාවිච්චි කරන්න පුළුවන් දෙයක් කියන අදහස පැතිරුණා. සාමය සඳහා පරමාණුව වගේ වැඩසටහන එක මේ විශ්වාසය තවත් ශක්තිමත් වුණා. ඒ කාලේ මිනිස්සු දැකපු හීනය තමයි මේ. න්‍යෂ්ටික බලය කියන්නේ කවදාවත් ඉවර වෙන්නේ නැති, පරිසරය දූෂණය නොකරන හරිම ලාභ බලශක්ති ප්‍රභවයක් කියන අදහස සමාජයේ හොඳටම මුල බැහැලා තිබුණා. අනාගතයේ හැමදේටම බලය දෙන්නේ පරමාණුව කියලා තමයි හැමෝම හිතුවේ. ඉතින් ඔය සුභවාදී බලාපොරොත්තු මැද්දේ බිහිවුණු අදාහගන්න බැරි තරමේ සංකල්ප මෝටර රථ ගැන තමයි අපි දැන් කතා කරන්න යන්නේ. මේව කවදාවත් හැබෑවට හැදුවේ නැති වුණත් ඒ කාලේ තිබුණු නිර්මාණශීලීත්වයට යන අපිට නියම චිත්‍රයක් මවලා දෙනවා. මෙන්න මේ තියෙන්නේ න්‍යෂ්ටික මෝටර රථය කියන සංකල්පය නියම සංකේතය. ෆෝඩ් සමාගම හඳුන්වලා දුන්න නියුක්ලියොන් කියන සංකල්පය. මේ මාතෘකාව ගැන කතා කරනකොට හැමෝගෙම උළුවට එන පළවෙනිම නම තමයි මේ. මේකේ සැලසුම ඇත්තටම ඒ කාලේ හැටියට නම් විප්ලවීයයි. හිතන්නකෝ වාහනේ පිටිපස්සෙන් හයි කරලා තියෙන්නේ පොඩි න්‍යෂ්ටික රියැක්ටරයක්. ඉතින් මගින්ව විකිරණ වලින් බේර ගන්න ඕනනේ. ඒකට තමයි රියදුරු ඉන්න කුටිය වාහනේ පුළුවන් තරම් ඉස්සරහටම වෙන්න හදලා තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි, එයාලා හදපු ගණනය කිරීම වලට අනුව එකපාරක් ඉන්ධන, ඒ කියන්නේ යුරේනියම් දැම්මම සැතපුම් 5000කට වඩා දුවන්න පුරුණල්ලු. හැබැයි ඉතින් මේ න්‍යෂ්ටික සිහිනය ඇමරිකාවට විතරක් සීමා වෙච්ච එකක් නෙවෙයි. ප්‍රංශයත් මේ තරංගයේ හොඳටම ඉස්සරහින් හිටියා. අපි බලමු එයාලගේ නිර්මාණ දෙකක් ගැන. ආර්බල් සමාගමේ නිර්මාණයට අවශ්‍ය කුඩා න්‍යෂ්ටික රියැක්ටරය හදන්න රජයෙන් අවසර ගන්න බැරි වුණා. අනිත් එක තමයි සිම්කා ෆුල්ගුර්. මේක ඇත්තටම වසර 2000 වෙද්දී ලෝකයේ කොයි වගේ තියෙයිද කියලා හිතලා හදපු සම්පූර්ණයෙන්ම අනාගතවාදී මෝස්තරයක්. මෙවයින් පේනවා මේ තාක්ෂණය ගැන ජාත්‍යන්තරව කොච්චර ලොකු උනන්දුවක් තිබුණද කියලා. හරි. එතකොට ඇයි මේ පුදුමාකාර හීනය කවදාවත් ඇත්තක් උනේ නැත්තේ? දැන් අපි කතාවේ අනිත් පැත්තක හැරෙමු. මේ කායකක්වත් නිෂ්පාදනය කරන්න බැරි වෙන්න බලපාපු විසඳන්නම බැරි වුණු දැවැන්ත අභියෝග මොනවද කියලා කතා කරමු. මෙන්න තීරණාත්මකම කාරණය. පරමාණුක මෝටර රථය ගැන තිබුණු සිහිනයයි විද්‍යාත්මක යථාර්ථයයි අතර තිබුණු ලොකු පරතරය මේකින් හොඳටම පැහැදිලි වෙනවා. අසීමිත ශක්තිය කියන පොරොන්දු එකම මාරාන්තික විකිරණය කියන ගැටලුවත් ආවා. ඒ වගේම තමයි අනෙක් කාරණා. ඉතින් මේ ගැටලු නිසා මේ සිහිනය ඇත්තක් වෙන්න තිබුණු හැම ඉඩක්ම ඇහිරිලා ගියා. ඇත්තටම මේ මුළු සංකල්පෙම කඩා වැටෙන්න බලපාපු ප්‍රධාන බාධක තුනක් තිබුණා. අපි දැන් ඒ එකින් එක ගැන බලමු. මේ හැම ප්‍රශ්නයක්ම එකට එකතු වුණාම පැහැදිලි වුණ එක දෙයයි, මේක පාරට ගේන්න බැරි හරිම භයානක අදහසක්. පොඩ්ඩක් හිතන්න, සාමාන්‍ය කාර් එකක් හැපෙනවා වගේ දෙයක් වුණත් ඒකෙන් මුළු නගරයක්ම අනතුරේ දාන න්‍යෂ්ටික ව්‍යසනයක් වෙන්න ඉඩ තිබුණා. ඉතින් ඒ වගේ අවදානමක් ගන්න කවුරුවත් සූදානම් වුණේ නැහැ. එහෙනම් මේ කතාව මෙතනින් ඉවරද? නෑ. කතාවේ තව පුදුම හිතෙන කොටසක් තියෙනවා. මේ අසාර්ථක වුණු තාක්ෂණය හිතුවවත් නෙලි තැනකදී පුදුම විදියට සාර්ථක වුණා. එතකොට මෙහෙම ප්‍රශ්නයක් අහන්න පොඩා මේ පෞද්ගලික න්‍යෂ්ටික රියැක්ටරය කියන සංකල්පයේ සම්පූර්ණයෙන්ම වැරදි අසාර්ථක අදහසක් විතරක්ද නැත්නම් ඒකෙන් මොකක් හරි හොඳක් සිද්ධ වුණාද? මෙන්න කතාවේ පුදුම හිතෙනම හරිය. කාර්වලට පාවිච්චි කරන්න බැරි වුණු මේ තාක්ෂණය වෙනමම තැනක, ඒ කියන්නේ අභ්‍යවකාශ ගවේෂණයේදී ඊටාම සාර්ථක වුණා.
ඒ කියන්නේ පෘථිවියේ පාරවල් වෙනුවට ඒක විශ්වය ගවේෂණය කරන්න උදව් වුණා. මේ සාර්ථකත්වයට හේතුව තමයි RTG. එහෙම නැත්නම් න්‍යෂ්ටික බැටරි කියලා කියන්න පුළුවන් තාක්ෂණය. මේකෙන් කරන්නේ විකිරණශීලී ද්‍රව්‍ය ක්ෂය වෙද්දී නිකුත් වෙන තාපය කෙලින්ම විදුලිය බවට හරවන එක. මේක අවුරුදු ගාණක් එක දිගට ක්‍රියාත්මක වෙනවා. මේකට තියෙන හොඳම උදාහරණය තමයි අඟහරු ග්‍රහයා මත දැනටත් ගවේෂණ කරන Curiosity රෝවරය. ඒ යානයට දශකයකටත් වැඩි කාලයක් එක දිගට බලය ලැබෙන්නේ හරියටම ඔය RTG කියන න්‍යෂ්ටික බැටරියෙන්. ඉතින් පෘථිවියේ පාරේ දුවන්න හදපු සිහිනිය අන්තිමේදී අඟහරු මත දුවන්න පටන් ගත්තා. ඉතින් අවසාන වශයෙන් මේ කතාව අපිට ගොඩක් වැදගත් දෙයක් කියලා දෙනවා. අද දවසේ අපිට මේක නම් කරන්න බෑ, මේක විද්‍යා ප්‍රබන්ධයක් කියලා හිතෙන අදහස් අනාගතයේදී අපි හිතන්නේවත් නැති විදිහට මුළු ලෝකෙම වෙනස් කරන තාක්ෂණයන් වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ ගැන හිතන්න යමක් මේ කතාව අපිට ඉතුරු කරනවා.